හයි ඔන්න ගෙනවා 500 කැෆෙන් වීඩියෝ එක බලන්න මේක මොකද කියලා මේක තමයි මගේ බ්‍රෙක්ෆස්ට් එක මන්දන්න මෙ හෙල්දි නෑ හැබැයි මම ට්‍රයි කරේ දා මේකක් මොකද කියනවා නම් මට හෙවි මීල් එකක් ඕන වුණා පොටක් දැනෙන් එදා කන්න වුණුණ එකයි මේ බන්න එක්කට මන්ගේ මෙ හෙල්දි නෑ හැබැයි රයිට් ඊට පස්සේ මම කොමති කැෆෙන් 500 හදාගත්ත රෙඩ්කෝන් එනජ එකේ තියෙනවා එනජි ඩ්‍රින්කයක් එක 200 කැෆෙන් තියෙනවා ඊට පස් මම සයිකොටෙක් දාගත්ත සයිකොටෙක්ස් ස්කූප් එකෙන් පොඩ්ඩක් අඩුවෙන් තමා දාගත්තේ මගේතම 500 වැඩි පොඩ වෙන්න පුළුවන් රයිට් ඒම තමා මම මගේ කැෆෙන් 500 හදාගත්තේ ඇත්තරම කියන්න ඕනි මෙවා බැලුවට කමක් නෑවාලා ට්‍රයි කරන්න යන්න එපා කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මොකද මේ හැමදේම ඇඟට අපි ගන්නේ හොඳ ට්‍රේනින් සෙෂන් එකක් නැතුව හොඳ ගයිඩන්ස් එකක් නැතුව මේවා ගන්න එපා ට්‍රයි කරලා බලන්න යන්න එපා ඊළඟට ඔයාලට වෙන ප්‍රශ්න එන්න පුළුවන් වර්කවුට් එකේ සහ ඔයාගේ බොඩි එකේ ඒ නිසා අනිවාර්යෙන් මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ට්‍රයි කරාට ප්‍රශ්න හැබැයි සේෆ්ටි ෆස්ට් අනිවාර්යෙන් ඒ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ගේ හෙල්ත් එක ගැන අනිවාර්යෙන් හිතන්න රයිට් අපි යමු වර්කවුට් එකට වර්කවුට් එක මම ස්ටාර්ට් කරේ වෝම් අප් කරලා ක්‍රොස් ට්‍රේන් එකේ 10 මිනිත්ස් වගේ මොකද මට කරන්න බැරුණා මම දවසම හිටියේ පොඩ්ඩක් ඔන්න ඔය විදියටම තමයි පොඩ්ඩක් මූඩ් එක අවුල් වෙලා පොඩ්ඩක් මූඩ් ස්විං වෙනවා එතකොට ක්‍රොස් ට්‍රේන් එකත් මට ගොඩාක් වෙලා කරන්න බැරි වුණා ඇත්තටම පොඩ්ඩක් ඇඟට අපහසු ගතියක් ආවා කැෆීන් ලෙවල් එක වැඩි නිසා මම එදා ලෙග්ස් තමා කරේ ලෙග්ස් වර්කවුට් එක තමයි ගියේ ලෙග්ස් ටික ඇත්තට මට සක්සස්ෆුලි කියලා කියන්න පුළුවන් සැටිස්ෆයිඩ් 100% මොකද වර්කවුට් එක හොඳට ගියා වේට් වැඩි කරා හොඳට ෆෝකස් එක තියාන මසල් කන්සන්ට්‍රේෂන් කරන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් මම වෙනදා ගන්න වේට් වගේම ඊට වඩා හොඳ රේන්ජ් එකකට මට යන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් ලොකු වර්කවුට් එකක් මම කරා හැබැයි එකක් කියන්න ඕනේ වර්කවුට් එක හොඳටම වැඩ කරත් ඇත්තටම මගේ මූඩ් එක ස්විං වෙලා තිබ්බේ මූඩ් එක හරිම අවුල් වෙලා තිබ්බේ ඒකත් එක්ක ගත්තොත් වර්කවුට් එක හොඳට ෆෝකස් කරලා කරන්න පුළුවන් හැබැයි අර සාමාන්‍යයෙන් අපි කියන්නේ සාමාන්‍ය ජීවිතේ හැසිරෙන්න අමාරුයි කැෆේන් වැඩි වුණොත් තව කැෆේන් විතරක් නෙමෙයි කෙමිකල් රියැක්ෂන් ගොඩක් තියෙන්න පුළුවන් සප්ලිමන්ට්ස් වල සහ එනර්ජි ඩ්‍රින්ක් වල. ඉතින් ඒ හැම දෙයම එක්ක අපි ගනුදෙනු කරද්දී හරි පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. ඒ නිසා වර්කවුට් එකේ ඔයාලා වේට් එක විතරක් නෙවෙයි, මැෂින්ස් විතරක් නෙවෙයි, ප්‍රී-වර්කවුට් එකේ එනර්ජි එක විතරක් නෙවෙයි හැම දෙයක්ම බැලන්ස් කරගන්න ඕනි. වර්කවුට් එකක් කරනවා කියන්නේ වර්කවුට් එකක් කරනවා කියන්නේ ලයිෆ් එකේ හැමදේම බැලන්ස් කරගන්න එක බොඩි එකත් ලස්සනට තියාගෙන ඔයාලත් හෙල්දි වෙලා අනිවාර්යෙන් වර්කවුට් එක සක්සස් කරගන්න හැබැයි